Ciao a tutti. ඉතින් අද අපි යනවා San Martino වලට. ඉතින් අපි දන්නේ කස්ටෙල් එක බලන්න දෙයිද කියලා, උඩට යන්න දෙයිද කියලා. අපි ගිහිල්ලා බලමු යන්න තියනවාද නැද්ද කියලා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ San Martino වලට. ඉතින් දැන් යන්නේ කස්ටෙල් එකට. මේකට කියන්නේ කස්ටෙල් San Telmo කියලා. ඉතින් අපි උඩට ගිහලා බලමු ඒ view එක කොහොමද කියලා. Mamma! අපි දැන් queue එකේ ඉන්නේ ටිකට්ස් ගන්න. එතන තමයි ටිකට්ස් ගන්න ඕන. අපි දැන් ටිකට් දෙකක් ගත්තා. ඒක ටිකට් එකක් වෙනවා යුරෝ 5ක්. ඒකට දෙන්නම අපිට 10ක් ගියා. හැබැයි මෙහෙ රෙසිඩන්ට් තියෙන කෙනෙක් නම් අවුරුදු 24ට වඩා අඩු කෙනෙක් නම් යුරෝ 2කට ටිකට් එක ගන්න පුළුවන්. දැන් අපි යමු උඩට. Grazie. Prego. මේ තියෙන කස්ටෙල් එක. ඉතින් අපි උඩට යමු. කලින් කිව්වා වගේ උඩ තමයි උඩින් බලද්දි තමයි ලස්සනම view එක තියෙන්නේ. අර දැක්කද? එතන තියෙනවා. මොනවද මේවට කියන්නේ? කාලතුවක් එක. මේ තියෙන්නේ ඒ කාලේ තිබ්බ කාලතුවක්. මේකට වෙන කියන නමක් ඇති නේ මොකක් හරි. තුල මේ හින පොඩක් දුර යන්න තියෙනවානේ. ඒ කාලේ එන්නේ නැතිනේ ආශ්‍රය පිටේ. ටොස්. ගා නැති. මේවා තියෙනවා. ඒක ඒවට අපිට යන්න බෑ. අපි දැන් උඩට ඇවිල්ලා ඉන්නේ. ඉතින් උඩට ආවට පස්සේ උඩත් නිකන් වෙනම චුටි සිටි එකක් වගේ. ඉතාලියා. අර හෙල්මට් එක නේද? මෙතන ඉඳන් තමයි මම ප්ලෑන් කරේ අර පැත්තෙන් එනවනේ දැන් ගහන්න. නැවෙද්දි අර කාප්‍රින් ඉඳන් එනවනේ කට්ටිය. ඒ කාලේ වෙල කාප්‍රින් ඉඳන් මොනවද කන්නේ හරිද? ඒසම එද්දි මෙතන තමයි අර ප්ලෑන් කරන්නේ මෙහෙන් එනවා බෝට්ටුව නැවක් එහෙම එනවා කියලා. ප්ලෑන් කරන්නේ මේ ටික තමයි. කස්ටෙල් එක උඩට නාපෝලිය 360 පේනවා. මේක වටේට කැරකෙනවා. එතකොට අපිට මුළු සිටි එකම බලා ගන්න පුළුවන් මොන වගේද කොහොමද තියෙන්නේ හැමදේම. මෙතන මාර view එකක් තියෙන්නේ. දැන් ඉතින් අපි කස්ටෙල් එක බලලා ඉවරයි. අපිට මුස්සල් එක බලන්න හම්බුනේ නැහැ. වෙලක් මදි. දැන් ඉතින් අපි ගෙදර යනවා. මුස්සල් එක බලන්න අපි වෙනත් දවසක. මේක නිකන් vlog එකක් වල පොඩි ක්ලිප් ටිකක් තියෙන්නේ. මිනි vlog එක. ඒක ඔයාලා බලන්න. මේක අපි ගත්ත අපේ මෙමරි එකක් විදිහට. ඉතින් ඔයාලත් මේක බලන්න. බලලා ඔයාලා සතුටු වෙන්න. චාෝ. Ciao.